මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රූබික් කියුබ් එකක් කොහොමද සම්පූර්ණයෙන්ම හදන්නේ කියන එක. මුලින්ම මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි බලමු රූබික් කියුබ් එකක් හදන්න අපි හිතන්නේ කොහොමද කියන එක. හිතන්න ඔයාට මෙන්න මේ සුදු එක. මෙන්න මේ සුදු එක මෙතනට දාන්න ඕනේ. අපි කොහොමද හිතන්නේ? අපි හිතන්නේ මෙහෙම. මේ සුදු එක මෙතනට දාන්න අපි මෙහෙම කරොත් එතනට යනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අපි එහෙම කරද්දී මේ කලින් හැදිලා තිබ්බ සුදු දෙක අයින් වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි මේක දානකොට මේ සුදු දෙක ඒ කැරගෙන තට්ටුවෙන් එළියට අයින් කරගෙන ඉන්නවා. මේක දැම්මා. අර අයින් කරපු දෙක ආපහු දැම්මා. සරලයි. අපව පාරක් කරොත් මේ සුදු එක මෙතනට දාන්න ඕනේ. මෙහෙම දාන්න පුළුවන්. හැබැයි එහෙම දාද්දි මේ දෙක අයින් වෙනවා. එහෙනම් ඒ දෙක පැත්තකට කරගත්තා. මේ සුදු එක දැම්මා. මේක වැහුවා. තව උදාහරණයක් ගත්තොත් මේ සුදු එක මෙතනට දාන්න ඕනේ. අර කලින් විදිහමයි අපි මෙහෙම කරොත් උඩට එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මෙන්න මේ දෙක අයින් වෙනවා. එහෙනම් මොකද කරන්නේ? කරගන්නේ මෙන්න මේ තට්ටුව. මේ මැද තියෙන තට්ටුව. එහෙනම් අපි මේ සුදු දෙක මේ මැද තට්ටුවෙන් එළියට අයින් කරගත්තා. මේ සුදු දෙක උඩට දැම්මා. මේ දෙක වැහුවා. හරි. ওই විදිහටම අපි හිතමු මෙන්න මේ වගේ එකක්. මෙතනට එන්න ඕනේ සුදු එක. දැන් තියෙන්නේ හරියටම යට. මෙතනට එන්න ඕනේ සුදු එක තියෙන හරියටම එතනම යට. ඒතර අපි කලින් අවස්ථාව වගේ ගත්තොත් මෙහෙම කරලා දැම්මට ඒ සුදු එක එන්නේ නැහැ එතනට. අපිට ඕනේ මෙතනට දාන්න. එහෙනම් අපි කොහොමද හිතන්නේ? මේ සුදු එක මෙතනට දාන්න පුළුවන්. මෙන්න මෙහෙම කරකවලා ගත්තොත්. හරිද? එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ කලින් හැදිලා තිබ්බ මෙන්න දෙපැත්තේ තියෙන සුදු දෙක අයින් වෙන එක. එහෙනම් ඒ සුදු දෙක අයින් කරගන්න ඕනේ මෙන්න මේ කැරගෙන තට්ටුවෙන් එළියට. අපි මොකද කරන්නේ? මේ කැරගෙන තට්ටුවෙන් එළියට ගන්නේ මේ දෙක දා ගන්නවා පිටිපස්සට. දා ගන්නවා. අර සුදු දෙක දා ගන්නවා උඩට. ඊට පස්සේ අර අයින් කරපු දෙක ආපහු දා. ඔය වගේම තව එකක් තියෙනවා. හිතන තව විදියක්. හිතන්න මෙන්න මේ උදාහරණ ගන්න. මෙතනට එන්න ඕනේ සුදු එක තියෙන්නේ හරියටම යට. අපි අර කලින් කරා වගේ මෙහෙම ගත්තොත් අපිට ඕන තැනට එන්නේ නැහැ. හරි. අපි මේ අතර හිතුවොත් මෙහෙම කරත් ඒත් එන්නේ නැහැ. එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නවා සුදු එක මෙන්න මෙතන තිබ්බනම් මෙහෙම කරාම උඩට එනවා. මෙතන සුදු වෙනවා. සුදු එක මෙන්න මෙතන තිබ්බනම් මේ සුදු එක මෙහෙම කරාම එතන හරිතන උඩට එනවා. එහෙනම් අපි ඒ සුදු එක මේ යට තියෙන සුදු එක අපි ගන්න ඕනේ මෙන්න මෙතනට හරි මෙන්න මෙතනට හරි. අපි කොහොමද ඒක කරන්න පුළුවන්? අපි සුදු එක තියෙන මෙන්න මෙතන යට අපි මෙහෙම එකක් මේක පාත් කරලා දැන් සුදු එක තියෙන මෙතන ඒක ගන්නවා ඉස්සරහට. අරගෙන අර ගත්ත පල්ලයට ගත්ත සුදු එක ආපහු දැම්මම දැන් මේ සුදු එක තියෙන්නේ බලන්න අර අපිට ගන්න ඕන තැන. දැන් සුදු එක තියෙන්නේ මෙතන. එහෙනම් අපි කොහොමද දැන් හිතන්නේ? මේ සුදු එක මෙතනට දාන්න පුළුවන්. මෙහෙම කරොත්. හරි. එහෙනම් මේ සුදු දෙක අයින් කරගත්තා. මේක දැම්මා. මේක වැහුවා. ආයෙත් පාරක් කරොත් මෙතනට එන්න ඕනේ සුදු එක දැන් තියෙන්නේ මෙන්න මෙතන හරියටම යට. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ සුදු එක අපි ගන්න ඕනේ මෙතනට හෝ මෙතනට. එහෙනම් අපිට කරන්න පුළුවන් මෙහෙම මේ යට තියෙන එක මෙහෙම කරලා පැත්තට දාගත්තා. ඒක ගත්තා ඉස්සරහට. අරගෙන මේක පල්ලෙහාට ගත්ත දෙක ආයෙ උඩට දැම්මා. දැන් මේ සුදු එක තියෙන්නේ මෙතන. ඒක ගෙනාව අපිට දාන්න ඕන තැන යටට. ගෙනාවම අපිට පේනවා මේ සුදු එක මෙතනට දාන්න පුළුවන් මෙහෙම කරලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ දෙක තමයි අයින් වෙන්නේ. මේ දෙක එළියට හරව ගත්තා. දැම්මා. මේක වැහුවා. ඔය තමයි පැත්තක් හදද්දී අපිට හිතන්න ඕන වෙන මූලිකම ක්‍රම 4.
මුලින්ම ඔය හතර පුරුදු වෙන්න. ඊළඟට මම ඉස්සරහට කියලා දෙන්නම් ඊටු ටික හදන්නේ කොහොමද කියලා.